ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් එකේ ඔයා මුලින්ම කරන්න අවශ්‍යයි කැටගරි එකක් හදන එක. එතකොට මේ කැටගරිස් කියන එකට ගිහිල්ලා add new category ගිහිල්ලා අලුත් කැටගරි එකක් හදන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන tags create කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ගිහිල්ලා products එකක් අලුතෙන් හදන්න. product එකක් අලුතෙන් හදන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට එන ස්ක්‍රීන් එකේ product එකේ name එක දාන්න. ඔයා හදපු category එක ඒ වගේම ඔයාට පුළුවන් tags මෙතන එනේවා select කරන්න. ඔයා tags හදලා තියෙනවා නම් ඔයාගේ brand එක ඔයාට SKU එක fill කරන්න පුළුවන්. මේක empty තිබුණොත් auto generate වෙනවා. ඊට පස්සේ product එකේ නම enter කරා ඔයා product එකට දාලා description එක enter කරන්න පුළුවන්. ඒ වගේම short description එකක් ඔයාට දාන්න පුළුවන්. මේකේ prices දෙයක් ඔයාට දාන්න පුළුවන්. base price එක, sale price එක, discount එකක් තියෙනවා නම් base price එක, sale price එක දෙකම fill කරන්න. discount එකක් නැතිනම් base price එක විතරක් fill කරන්න. stock level එක දාන්න අවශ්‍යයි. ඒ වගේම අනිවාර්යෙන් in stock එක දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මුලින්ම product එක දාලා පෙන්නන image එක select කරන්න. ඒ වගේම product එක ඇතුළට ගියාම gallery එකේ පෙන්නන images ටික select කරන්න. ඊළඟට මෙතන YouTube එකේ වීඩියෝ එකකට ලින්ක් කරන්න පුළුවන්. අපි මේකේ වීඩියෝ සාම්පල් එකක වල තියෙන ડોකියුමන්ට් එක ඒක ෆලෝ කරන්න. ඒ විදිහට වීඩියෝ එකේ ලින්ක් එක එන්ටර් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අලුත් ප්‍රොඩක්ට් එකක් හදනකොට මේකේ variants ඔයාලට copy කරන්න අවශ්‍යද කියලා තීරණය කරන්න පුළුවන්. මෙතන variants වෙන drop down එකෙන් ඔයාලට පුළුවන් variants copy කරගන්න. ඊට අමතරව ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් active select කරගන්න. මේක feature කරන්න අවශ්‍ය නම් එහෙම කරන්න. එහෙම නැත්නම් off කරලා තියන්න. මේ ටික කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන link product add කරන්න. ඔයාගේ දැන් products හැදිලා තියෙනවා නම් මේ product එකත් එක්ක similar products example එකක් ඔයා clothing වල නම් ඔයා top එකක් විකුණනවා නම් ඒකත් එක්කම same color same theme එකට hat එකක් යනවා නම් ඒ product එකත් ඔයාලට මෙතන link කරන්න පුළුවන්. ඒ විදිහට හදලා අන්තිමට ඔයාලට පුළුවන් create product කරන්න. create product කරාට පස්සේ ඔයාව යනවා මෙන්න මේ වගේ list එකකට. මේක ඔයාගේ products තියෙනවා. ඔයාලට පුළුවන් product එකට දාලා variants හදන්න. ඔයා දැනට තියෙන ඔයාගේ දැනට තියෙන variant එක default variant එකට අමතරව හදන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතනින් manage variants යන්න. හරි. මෙතනින් ඔයාලට පුළුවන් variants add කරන්න. මේකදී ඔයාලට SKU එකක් define කරන්න ඕන. base price එක define කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් variants attribute select කරන්න. example එකක් size එක මොනවාද size එක. ඊට පස්සේ මේක add කරන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් add attribute ගිහිල්ලා අපි තුමු color මොන color එකකින්ද තියෙන්නේ මේ විදිහට. ඉතින් මේ විදිහේ variants හදලා ඉවරනට පස්සේ ඔයාලට පුළුවන් variant එක දාලා photo එක attach කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් create variant press කරන්න. ඒතකොට එයාගේ variant එකක් හදනවා. මේකද වෙන්නේ ඔයා product එක ඔයාගේ website එකේ ගිහලා බලනකොට example එකක් හිතුව මේ scenario හැටියට එයා product එක ඇතුළට ගියාම හෝ නැත්නම් product එකේ cart view එකේදී කියන්නේ front page එකේදී එයාට පේනවා product එක ඇතුලේ එයාට පුළුවන් select කරන්න size එකයි සහ color එකයි. ඉතින් ඔයාලට මේකේ sizes වෙනස් විදිහට දෙන්න පුළුවන්. sizes කීපයක් දෙන්න පුළුවන්. හරි. මේක තමයි variant එක හදන එකේ screen එක. අපි ආයෙත් products වලට යනවා. මෙතන ඔයාලට පුළුවන් filter කරන්න products list එක. ඔයාගේ product list එක ගොඩක් තියෙනවා නම් එහෙම නැත්නම් මෙතන සරලවම list එක සම්පූර්ණයෙන් බලාගන්න පුළුවන්.